ඉතින් කොහොමද ඔයාලට අදත් ඕගලන්ට ඉදිරිපත් කරන අලුත් වාහනයක්. ඉතින් ඒක මේ වීඩියෝ එකේ thumbnail එකේ දැක්ක ආකාරයට Toyota Prado අලුත් 5th generation එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ ආකාරයේ ඩිසයින් එකක් තමයි Prado 5th generation එකේ තියෙන්නේ. දැකපුව ගමන් මේක නිකන් Prado එකක්ද කියලා හිතෙනවා. මේක නිකන් අමුතු වෙන වාහනයක් වගේ හිතෙනවා. වැරදිලා ඉදිරිපත් කරාද කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්. ඉතින් එකපාරම මේක Prado එකක් නෙවෙයි කියලා බැහැර කරන්නත් බැරි ලක්ෂණ කීපයකුත් තියෙනවා. හැබැයි බැලුවට සම්පූර්ණ total design එක Prado lineup එක Prado ඉතිහාසය ගැන බලකුත් එහෙම මේ ආකාරයට නෙවෙයි Prado රථය තිබුණේ. ඉතින් අපි ඒක නිසා Prado ඉතිහාසය ගැන පොඩ්ඩක් දැක බලාගෙන විනාඩියෙන් එමු. 1950 දශකයේදී තමයි Toyota Motors විසින් Toyota Jeep රථයක් මුලින්ම නිෂ්පාදනය කරන්නේ. Toyota Jeep රථය Toyota BJ නමින් මුලින්ම හඳුන්වනු ලබනවා. Toyota Jeep රථය පසු කාලීනව Toyota Land Cruiser බවට පත් වෙනවා. ඉන්පස්සේ BJ20 සහ BJ30 වශයෙන් ජෙනරේෂන් දෙකක් එනවා. ඉන්පස්සේ BJ40 එක ඊළඟ ජෙනරේෂන් එක වශයෙන් නිකුත් වෙනවා. ඉතින් මේ BJ40 එක ලෝකයේ වගේම ලංකාවෙත් මහා මාර්ගවල බහුලව දක්නට ලැබුණු බොහෝ දෙනා ආදරය කරන ක්ලාසික් ජීප් එකක්. ඉතින් BJ40 එකෙන් පස්සේ J70 තියෙනවා. J70 එක BJ40 එකේ next generation එක විදිහට J70 එක එනවා. මේ J70 එකේම luxury version එකක් එනවා. ඒක තමයි Land Cruiser Prado එකේ මූල ආරම්භය. ඒක J70 ඊට පස්සේ J90, J120, J150 දක්වා අද තියෙන වර්තමාන Prado එක දක්වා ඒක විකාශනය වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි Land Cruiser මෙම වාහන පන්තිය ව්‍යාප්ත වෙන්නේ. ඉතින් වෙනද වගේම කියනවා පල්ලෙහා මෙන්න මේ ආකාරයට තියෙන රතු පාට subscribe button එක ඔයගොල්ලෝ අපේ channel එක දැම්ම subscribe කරන්න. ඔයාලා මේ වෙනකොටත් subscribe කරලා නම් තියෙන්නේ. එතන මෙහා පැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන අලුත් වීඩියෝ අපි දාපු සැනින්ම ඔයාලගේ YouTube එකෙන් ඔයගලන්ට නරඹන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා ඔයගලන්ට වීඩියෝ එකේ අවසානය වෙන තෙක්ම රැඳිලා ඉන්න කියලා. මූලික වශයෙන් මේ අලුත් Prado එක වුන් ඒරියා තුනකට ફોකස් කරනවා. ඒකෙන් එකක් තමයි practicality, dependability and durability. ඉතින් durability ගත්තාම සහ practicality ගත්තාම ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි. Prado එකට කලින් තිබිච්ච ඩිසයින් උත් මේ durability අතිනුත් ඒ කියන්නේ practicality අතිනුත් බොහෝ විට ඇත්තටම හොඳ ලෙවල් එකක තිබුණා. ඉතින් මේක සයිස් එක ගත්තාම previous generation එකට වඩා සුළු වශයෙන් මේක විශාලත්වයෙන් වැඩි. මේකේ length එක සැලකුවොත් එහෙම 4925 mm වෙනවා. width එක සැලකුවොත් එහෙම 1980 mm වෙනවා. ඒ වගේම මේකේ height එක 1870 mm වෙනවා. ඉතින් මේකේ approach angle එක 31 degrees වෙනවා. departure angle එක 22 degrees වෙනවා. ඒ වගේ මිලිමීටර් 221කට ආසන්න ප්‍රමාණයක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් මේ රථය සඳහා ලබා දීලා තියෙනවා. ඉතින් මේක ඉදිරිපසින් පටන් ගත්තොත් එහෙම ග්‍රිල් එක දෙපස සාම්ප්‍රදායික ආකාරයට හෙඩ් ලැම්ප්ස් සහ ටර්නින් ලැම්ප්ස් අන්තර්ගත වෙනවා. මෙම ග්‍රිල් එක සහ හෙඩ් ලැම්ප්ස් වලට පල්ලෙහෙන් බම්පර් එකේ ඉතාමත් කුඩා ප්‍රමාණයේ ෆොග් ලැම්ප්ස් ඕන් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රතිපින සැලකුවාම door handles සාම්ප්‍රදායික ආකාරයට අපිට grab කරන්න පුළුවන් විදිහට තමයි ඕන් තුලක් කරලා තියෙන්නේ. අද තියෙන දැන් SUV වල දැන් අන්තර්ගත වෙන්නේ flush door handles. ඉතින් මේක ගොඩක් off road practically වාහනයක් නිසා සාම්ප්‍රදායික ආකාරයට අපිට manually grab කරන්න පුළුවන් විදිහට door handles අන්තර්ගත වෙනවා. ඒ door handles වල touch කිරීමෙන් door lock unlock කිරීමේ පහසුකම මෙවර 250 රථයටත් ලබා දීලා තියෙනවා. ඉතින් මේකේ මේ box shape design එකට ගැලපෙන ආකාරයට side mirrors නිර්මාණය වෙලා තියෙනවා. වහලේ සැලකුවාම roof rails අපිට optionally ලබා ගන්න පුළුවන්. ඉතින් මේ Prado එකේ back design එක අපි සැලකුවොත් එහෙම විශේෂම කාරණේ තමයි චරකල් ඉතිහාසයේ පුරාවටම Prado එකේ tail gate එක තිබුණේ swing door එකක් විදිහට.
ඒ කියන්නේ පැත්තකින් එක පැත්තකට අරින්න පුළුවන් වෙන විදිහට තමයි Prado එකේ ඩෝ එක පිහිටියේ. J70 සීරීස් එකේදී ඒක දොරවල් දෙකක් විදිහට තිබුණේ. නමුත් 70 සීරීස් එකෙන් පස්සේ 90 සීරීස් වලින් පටන් ගත්ත සම්පූර්ණ Prado 150 සීරීස් එක දක්වාම ටේල් ගේට් එක ඕ නිර්මාණය කරලා තිබුණේ ස්විං ඩෝ එකක් විදිහට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට අරින්න පුළුවන් වෙන ඩෝ එකක් විදිහට. නමුත් මේ 250 සීරීස් එකේ ඉඳන් Prado එකේ ඉතිහාසයේ පුරාටම තිබිච්ච ස්විං ඩෝ එක ඕන් ඉවත් කරලා ටේල් ගේට් එක ලිෆ්ට් ගේට් එකක් විදිහට උඩට අරින්න තමයි මෙවර 250 රථයේ ඕන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේකේ boot space එක සැලකුවොත් එහෙම third row වගේම second row sheets fold down කරාම 1830 liters පමණ හොඳ boot space එකක් ලබා ගන්න පුළුවන්. මේ පාර විශේෂත්වය වන්නේ මෙච්චර කල් Prado වල hybrid version දක්නට ලැබුණේ. නමුත් මේ සීරීස් එකේ ඉඳන් petrol hybrid version එකක් වගේම diesel mild hybrid version එකකුත් ඕන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම 6 speed automatic transmission gearbox එකක් වගේම 8 speed automatic transmission gearbox එකකුත් මේ සීරීස් එකේ පටන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි මේකේ ඉන්ටීරියර් ගැන සැලකුවොත් එහෙම ඉතාමත් හොඳ fit and finish එකක් සහිත dashboard එකක් මේ රථයේ සඳ ලැබිලා තියෙනවා. ඉන්ටීරියර් ගත්තාම hard plastic metal ඒ වගේම leather wrap වෙච්ච කොටස් වලින් අන්තර්ගත වෙනවා. මේකේ sheet සැලකුවොත් එහෙම leather වගේම fabric වලිනුත් ලබා ගැනීමේ පහසුකම තියෙනවා. ඉන්ටීරියර් කලර්ස් බොහෝ විට ඩාර්ක් කලර්ස් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම 150 සීරීස් එක වගේම බේජ් ඉන්ටීරියර් සහිතද මොඩල්ස් උත් මේ රථයේදී ලබා ගන්න පුළුවන්. ඉතින් මේ රථයේ විශේෂයෙන් කියන්න ඕන ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ LED පැනල් එකක්. ඒ LED පැනල් එක මත virtually නිර්මාණය වන meters වලින් සහ MID screens වලින් තමයි මෙවර ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක නිර්මාණය වෙන්නේ. physically meters කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම center infotainment system මේ instrument cluster එකේම attachment එකක් විදිහට මේ ආකාරයට on අන්තර්ගත කරලා තියෙනවා. ඒකත් LED screens වලින් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් අද පවතින නවීන SUV රථවල ආකාරයට lane departure warning system, road sign assist, adaptive cruise control ආදී වශයෙන් තවත් නවීන පහසුකම් වලින් මෙම රථයත් අන්තර්ගත වෙනවා. ඉතින් මේ රථයේ තියෙන මේ ඔප්ෂන් පිළිබඳව ඔයාලට තව දැනගන්න ඕන නම් මේ වේලාවේ තිරේ දිස්වෙන මෙන්න මේ Facebook link එක පල්ලෙහා මම description එකේ සඳහන් කරලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා අපේ Facebook page එකට ඕගලන්ට පිවිසෙන්න පුළුවන්. ඒ page එකේ මම තියෙන මේ option පිළිබඳව විස්තර ඕගලන්ට බලා ගන්න ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රථයේ තියෙන නව මිල ගණන් මම මේ වීඩියෝ එකේදී ඉදිරිපත් කරන්නේ. මොකද මිල ගණන් ලංකාවේ කාලෙන් කාලයට වෙනස් වෙන නිසා මේකේ මිල ගණන් දැන ගැනීමට අවශ්‍ය නම් මේ Facebook link එකෙන් ගිහිල්ලා අපේ page එකට පිවිසලා ඔයාට මේ රථේ මිල ගණන් ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපේ page එකට like එකක් දාන්න දසුන් store කියලා social media වල search කරාම අපිව හොයාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අලුත් Prado එක ලෝකෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේකත් අනිත් මෙච්චර කල් තිබිච්ච Prado වගේම hit එකක් වෙයි කියලා ලෝකේ පුරාම. ඉතින් ඕගොල්ලන්ගේ අදහසුත් පල්ලෙහා comment box එකේ සඳහන් කරන්න. ඒ වගේම ඕගොල්ලෝ ගොඩක් ආස කරන්නේ මොන වගේ vehicle ගැනද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. දසුන් ස්ටෝ subscribe කරලා නැත්නම් නැවත වරක් කියනවා අපේ channel එක subscribe කරන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට ලස්සන සුබ දවසක්. අපි දසුන් ස්ටෝ